අඳුරන්නේ නැති කාක්කෙකුටවත් බංගලාව උඩින් පියාඹන්න දෙන්නේ නැති මේ ජෝඩුව බැඳපු නැති පිරිමි ළමෙක්ව මෙහි නතර කරගත්තේ කොහොමද කියලා. ග්‍රැනීට හිතෙන්නේ නැති මාවත් දැන් කසාද බඳලා පැත්තකට කරතුන් හොඳයි කියලා. ග්‍රැනීට නෙමෙයි බේබිට නම් ඒ වගේ දෙයක් හිතලා තියෙනවා. මං ආවේ පුංචි කාලේ ඉඳන් ඇඟේ මූණේ තියාගෙන හදාපු මගේ බේබී බලන්න මට අයිතියක් තියෙන හින්දා. මං යනවා බේබී. පරිස්සමින් ඉන්න. කවුරු කැමති වුණත් නැතත් මට පුළුවන් වෙච්ච හැම වෙලාවෙම මම බේබී බලන්න එනවා. ඒක නවත්තන්න සක්කරයටවත් බෑ. භද්‍රා මෙහාට යන්න එන්න ගත ක්‍රමෙ මොකුණත් මොන ක්‍රමයකින් හරි ඒ කියන්නේ මෙහාට එන එක නතර කරන්න ඕන. එතකොට මේ ළමයා කොහෙද සංජු මේ අර ලන්තෑරුමත් උස්සන් රැට යන්නේ? අන්න එතනදී නම් පොඩි දෙයක් තියෙනවා. මේ දැන් කාලේ ඇන්ටික් බඩු කඩේකවත් ලන්තෑරුමක් හොයාගන්න නැතිකොට මේකෙන් ලේකත් පත්තු කරගෙන මොනා කරනවද? අද චිත්‍රයන්ද නෑ?